ක්වොලිටි මිනිස්සෙක් අඳුර ගන්න ක්‍රමයක් කියන්නද? හිතවතුනි ඔබ දැකලා ඇති සමහර වෙලාවට සමහර මිනිස්සු තව අයට කතා කරන විදිහ. ඒක සමහරට ඔයාලට ඩිලිවරි එක ගෙනාපු ඩිලිවරි බෝයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ වාහනේ වැඩ කරන කෙනා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ගෙදර වැඩ කරන කෙනා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ අයට සමහර උදවිය කතා කරන්නේ හරිම පහත් විදිහට. ඕයි තමුසේ ඕකොතන තියෙනවා. මෙතනින් ගන්නවා. මේ වගේ හරිම අප්‍රසන්න ක්‍රමයකට තමයි කතා කරන්නේ. හිතවතුනි මෙන්න මෙහෙම තව කෙනෙකුට කතා කරාම ඒ අදාළ පුද්ගලයාට කොයිතරම් හිතට වේදනාවක් එහෙම නැත්නම් කලකිරීමක් ඇති වෙනවද කියලා ඔබ දන්නවද? ඔබ මේ අත්දැකීමට මුල දීලා තියෙනවා නම් ඔබ ඒක දන්නවා. ඉතින් මම මේ කියන්න උත්සාහ කරන්නේ ඔබට ජීවිතේ මුණ ගැහෙන ඕනෑම ආකාරයක පුද්ගලයෙකුට ඔහුගේ සමාජ මට්ටම, ඔහුගේ ධනවත්භාවය, ඔහුගේ රැකියාව හෝ වෙනයම් ආකාරයක හේතු කාරණාවක් නිසා ඔහුට කතා කරන ආකාරය වෙනස් කරන්න එපා. ඔබ ක්වොලිටි පුද්ගලෙක් විදිහට මේ සමාජයේ ජීවත් වෙන්න කැමති නම් හොඳ ස්ටෑන්ඩඩ් එකක් තියෙන මිනිස්සෙක් විදිහට මේ සමාජයේ ජීවත් වෙන්න කැමති නම් කොටින්ම මනුස්සකම තියෙන මිනිස්සෙක් විදිහට සමාජයේ ජීවත් වෙන්න කැමති නම් මිනිස්සුන්ට කතා කරද්දී ඒ හැම පුද්ගලයෙකුටම තියෙන ගරුත්වය දීලා කතා කරන්න පුරුදු වෙන්න. ඔයත් එක්ක ඉන්න යාළුවෝ වෙන්න පුළුවන්, ඔයා ආශ්‍රය කරන මිනිස්සු වෙන්න පුළුවන්, ඔයා අවට ඉන්න අය වෙන්න පුළුවන්. ඒ මිනිස්සු ඔන්න ඔය වගේ කට්ටියට කතා කරනකොට ඒ කතා කරන්නේ කොහොමද කියන එක ගැන අවධානයෙන් හිටියොත් ඔයාට මේ මිනිස්සයා කොයි වගේ කෙනෙක්ද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයත් ඕනම අවස්ථාවකදී ඒ මිනිස්සුන්ට අවශ්‍ය රෙස්පෙක්ට් එක දීලා කතා කරන්න. ඒ හැම පුද්ගලයෙකුටම ජීවිතයට, රැකියාවට, තමන්ගේ සමාජ භාවයට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම දීලා ඒ හැමෝටම කතා කරන්න පුරුදු වෙන්න. ඔබ මානුෂීය ක්වොලිටි මිනිස්සෙක් බවට පත් වෙනවා. ජය